Hi යාළුවනි මම දැන් කතා කරන්නේ මේ පාඩමේදී Facebook account එකකින් තමන්ගේ නම වෙනස් කරන්න කොහොමද කියලා අපි බලමු. පස්සේ අපි login කරා. login කරලා පස්සේ අපි දැන් මෙතන තියෙන NPC master අපි ඒකේ අපි නම වෙනස් කරමු. අපි යන්න තියෙන setting ගියා. setting ගිහලා පස්සේ මෙතන තියෙනවා අපි නම වෙනස් කරන්න පුළුවන් දාමු තිලිනි පස්සේ Ferreira දිලිනි Ferreira දාමු පස්සේ අපි දැන් මෙතනින් පාස්පෝර්ට් එක ඉල්ලනවා දිලිනි Ferreira දිලිනි Ferreira ඊට පස්සේ අපි පාස්පෝර්ට් එක දානවා ඊට පස්සේ save as කරා ඊට පස්සේ නම දිලිනි Ferreira වුණා ඊට පස්සේ අපි පාස්පෝර්ට් එක change කරන්න ඕන නම් මෙතන පාස්පෝර්ට් එක ගියා පාස්පෝර්ට් එක change කරන්න පුළුවන් මේ තිබ්බේගේ නම ඊට පස්සේ අලුතින් වුණා මේ විදිහට මේ මෙතන තියෙන පාස්පෝර්ට් එක මේකේ ඊට පස්සේ අපි email address එක වෙනස් කරන්න පුළුවන් ඊට පස්සේ අපි මෙතන mobile එකක් තියෙනවා මේ mobile number එක අපි මෙතනින් confirm කරොත් ඊට පස්සේ අපිට කවුරු හරි add කරනවා නම් මෙහෙම කරන ඔක්කොම අපි මෙතනින් ගන්න මෙහෙම කරන්න පුළුවන් ඊට පස්සේ message එක අපි phone එකේ auto ම වැටෙනවා අපි ඒකට ඕනනම් අපි කරන්න පුළුවන් මම මේකට දාමු මගේ number පස්සේ confirm කරා එහෙම confirm කරා හරියන්න අපි මෙතන තමයි ගන්න වෙන්නේ මේ phone number මොනවද මෙතන කියලා අහන mobitel x කරා පස්සේ මෙතන ID අපි මේක දාමු 32 6 මෙතන මොබයිල් එකේ ඇඩ් වෙන්නේ නම්බර අපි මෙතනින් මෙතන තමයි මේක ඇඩ් කරන්නේ මේක setting පොඩි වෙනස අවුලක් ගියලා තියෙනවා අන්න මෙතන ඉස්සලා mobile number ඇඩ් කරන්න ඕනේ 071යි පස්සේ send message පස්සේ connection කරා පස්සේ code මේක message එකක් ඒ phone එකේ message එකක් ආවා දැන් ඒ නම්බර මෙතන ගහන්න ඕනේ පස්සේ confirm කරා පස්සේ හරි අපි only friends මේ phone number එක කවුද පේන්නේ කියලා අපි only me කියලා දාමු පස්සේ next දැන් හරි දැන් නම්බර මෙහෙවලා තියෙන්නේ මේ නම්බර ඊට පස්සේ දැන් ආය අවුලක් නැහැ කන්ෆර්ම් කරන්න ඕනේ ඊට පස්සේ මෙතනින් බ්ලොක් කියලා කියන්නේ අපි කාඩ් එකේ බ්ලොක් කරන්න කැමති නම් මෙතන නම ගහන්න අපි හිතමු මෙතන මේ අපි තව කවුරුත් නැති නිසා මෙහෙම නෑ අපි මෙතන බ්ලොක් කරන්න පුළුවන් ඊට පස්සේ අපි මෙතනින් යමු home page එකේ අපි මෙතනින් ගත්තොත් අපි ටැග්ස් එකක් මොකක් හරි එකක් මෙහෙම කරන්න පුළුවන් මෙතන hi friends මෙහෙම කරලා පස්සේ මෙතනින් ෆොටෝස් එකක් අපිට ඕනනම් ගන්න පුළුවන්
මංගාවේ ෆොටෝස් එකක් මම දැනට මෙතන නෑ. පස්සේ ෆොටෝස් මෙතන අපි යාළුවා කවුරුත් නැති නිසා බෑ. මෙතන අපි ෆීලිං කියලා දාමු. ෆීලිං හැපි කියලා දාමු. ඔන්න. පස්සේ හරි hi friends කියලා මෙතන මේ පෝස්ට් කරා නම් හරි. පස්සේ පෝස්ට් එක විතර මේ කරන් තියෙන්නේ. මේ විතර මේ කරන්න පුළුවන්. ඊට පස්සේ සෙට් එකේ මෙතන තියෙන යාළුවා කවුරු ඉන්න අපි තාමත් ඇඩ් කරලා නැහැ. මේ විදිහට තමයි මේක. ඊට පස්සේ මෙතන හැබැයි පෙන්නන්නේ NPC නමුත් එහෙම නෑ. තව ටිකකින් මේක වෙනස් වෙනවා නම. ඊට පස්සේ තමයි ඩෙලිනි මේ කැන්ඩි කියලා දාලා තියෙනවා. මේ විදිහට ඉතින් වෙනස් වෙනවා. ඉතින් මෙහෙම තමයි මේ Facebook එකෙන් යූස් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මගේ page එකක් මෙතන තියෙනවා. මම අලුතින් මගේ website එකට හැදුවේ. ඔයාලා පුළුවන් like එකක් දාන්න. NPC master කියලා. මේ NPC master තියෙනවා. මේ මෙතන තියෙනවා. අපි මේක මෙහෙ කරන්න පුළුවන්. connection පස්සේ හරි මේ විදිහට තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ මම sign out කරන්න. ඊට පස්සේ log out වුණා. sorry. මෙහෙම තමයි අපි Facebook එකෙන් තව අමුතු වැඩ ටිකක් කරන්න පුළුවන් වෙන්නේ. අපි ඊළඟ පාඩමෙන් බලමු Facebook එකක් යාළුවෙක් කරන්න කොහොමද ඊට පස්සේ මෙසේජ් කරන්න කොහොමද කියලා.